අයිබෝන් දුවේ පුතේ මම මිස් හන්සිනි අදත් මම ඔයගලන්ට අරගෙන ආවා අලුත් පාඩමක්. Good day my dear children and my dear followers. I'm Miss Hansini. Today I'm going to talk to you all about another interesting topic. දුවේ පුතේ මම අද ඔයගලන්ට කතා කරන්න යන්නේ ශ්‍රී ලාංකීය ගැමි නැටුම් ගැන. දේශීය ගැමි නැටුම් ගැන තමයි මම ඔයගලන්ට කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ගැමි නැටුම් වලින් ඒ රටක අනන්‍යතාවය පැහැදිලි වෙනවා. අතීත ගැමියන්ගේ ජීවන වෘත්තීන්, ඇදහිලි, විශ්වාස ඒ මත තමයි මේ ගැමි නැටුම් ගොඩ නැගිලා තියෙන්නේ. So my dear children and my dear followers, today I'm going to talk to you all about Sri Lankan folk dance. From folk dance, we can see the identity of a country. Folk dance even contribute to a country's cultural and economic life. They reflect many aspects of rural people, like their beliefs, religion, entertainment, and the way they live, their occupation, like that. So, we'll talk about this folk dance and see how we can learn more about folk dance. සමහර ගැමි නැටුම් දුවේ පුතේ නිර්මාණය වෙලා තියෙන්නේ අපේ අතීත ගැමියෝ කරපු ජීවන වෘත්තියත් එක්ක. Most folk dances are based on daily life activities according to their occupations. අපි බලමු උදාහරණ ටිකක් අරගෙන ජීවන වෘත්තීන් හා සම්බන්ධ ගැමි නැටුම් මොනවාද කියලා. ඔයගොල්ලන්ට ඒවා මේ වෙලාවේ ස්ක්‍රීන් එකේ දකින්න පුළුවන්. කොයම්, හුළු, චාමර, වේවැල්, මෝල්ගස්, කඩු. So we look into some examples and see what are the folk dances are that based on occupation. Chamara, a dance we do with yoke-tails or whisk. Wewel, cane dance. Goyam natuma putala dannam. So Goyam is based on paddy cultivation in Sri Lanka. Hulu natum gena mamul badamedit kata kara. Winnowing fan, like dance we do with the winnowing fan. Molgas natuma putala dakala තියෙනවද මෝල් ගහ. ඊ කොටන්න තමයි මෝල් ගහ පාවිච්චි කරන්නේ. මෝල් ගහට අපි කියන pestle dance කියලා. කඩු නැටුම්, පන් නැටුම්. Pan is a tree that we see in Sri Lanka. We call it a reed tree. So a lot of women went to pluck leaves from reed tree. So that is pan natuma. And දීවර නැටුම්. පුතාලා ගිහිලා තියෙනවා නම් මුහුදු පැත්තේ ලංකාවේ ඕනතරම් දීවර නැටුම් දක්නට ලැබෙනවා. So දීවර නැටුම is a dance based on fisheries. අපි දැන් මෝල්ගස් කවියකට සවන් දීලා බලමු. මේක කොයි විදිහටද ගායනා කරන්න කියලා. Now we'll listen to a kavya that we use for pestle dance. දිවි කදුරුද ගස එතන තිබෙන්නේ සත් වියතක් දිග මෝල කපන්නේ රන් විලි දෙකොනට උඳින් තබන්නේ සත් දින දොස හැර දෙපා තබන්නේ. එතකොට මේ ගැමි නැටුම් ඔක්කොම නිර්මාණය වෙලා තියෙන පුතේ අතීත ගැමියන්ගේ ජීවන වෘත්තියත් එක්කලා. So these folk dances are based according to the occupation that the rural village people did. ඉතින් දුවේ පුතේ අපි දැන් හටන් කවියකට සවන් දීලා බලමු ඒක කොහොමද ගායනා කරන්න කියලා. My dear children, now we'll listen to another kavya that we use for sword dance. යුත්තටත් ඇවිත් සිඳු පිට නැව් නැගීලා පරංගි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා අන්දමත් සුඳයි කීසි බිසි ගාලා කොළඹදි කම්පලක් නැතත් සෙනගත් මරා දාලා. So there are some folk dances that we do only for entertainment purposes.
So if we look into some examples, Likeli Natuma, a dance that we do with 2 sticks. Paturu Natuma, dance we do with clappers. Savaran, you can see it on the screen. Thalam Natuma, a dance we use 2 cymbals to dance. So those folk dances we do only for the entertainment purposes. අපි දැන් බලමු දුවේ මේ ගැමි නැටුම් වල තියෙන ලක්ෂණ මොනවාද කියලා. පළවෙනි ලක්ෂණය තමයි ගැමි නැටුම් හරිම සරලයි. සරල අටි, සරල නාදමාලාවන්. ඒ වගේම සරල රංග වස්ත්‍රාභරණ තමයි ගැමි නැටුම් වලදී අඳින්නේ. මොකද මේ සරලයි කියලා කියන්නේ? ඒ කියන්නේ නැටුම් කලාව හදාරපු නැති කෙනෙක්ට වුණත් ගැමි නැටුම් නර්තනයේ යෙදෙන්න පුළුවන්. දැන් අපි ශාස්ත්‍රීය නැටුම් වලට අදී අපිට නිසි පුහුණුවක් තියෙන්න පැනනේ. අත හරියට මෙතන නම් මෙතන. දැන් එහෙම නැහැ. දැන් මේකේ නැටුම් ගැන දන්නේ නැති කෙනෙකුට උනත් පුතේ මේ ගැමි නැටුම් වල තියෙන සරල බව නිසා නර්තනයේ යෙදෙන්න පුළුවන්. අනිත් එක තමයි සාමූහික බව. ගැමි නැටුම් කවදාවත් අපි තනියම නටන්නේ නැහැ. කණ්ඩායමක් වශයෙන් තමයි අපි ගැමි නැටුම් ඉදිරිපත් කරන්නේ. අනිත් කාරණය තමයි පුතේ මේ ගැමි නැටුම් හැමතිස්සෙම ගායනය සහිතයි. කවි ගායනයත් එක්ක තමයි අපි නර්තනයේ යෙදෙන්නේ. ඉතා වැදගත්ම දේ තමයි ගැමි නැටුම් වලදී උපකරණ භාවිතය අනිවාර්යයි. උපකරණ භාවිතය අනිවාර්යයි කියලා කියන්නේ පුතේ දැන් අපි කලගිරි නැටුමට කලේ පාවිච්චි කරනවා නම් අපි කලෙන් කරන දේවල් පෙන්වන්න ඕනේ. වතුර ගන්නක පෙන්වන්න ඕනේ. කුළු නැටුමේදී කුල්ලෙන් කරන කාර්ය වී පොළන එක පෙන්වන්න. ගොයම් නැටුමේදී දෑකැත්තෙන් අපි කරන්නේ ගොයම් කපන එක. ඒක පෙන්වන්න ඕනේ. චාමර නැටුම් කරනවා නම් පුතේ අපි චාමරෙන් කරන කාර්යභාරය. ඒ කියන්නේ චාමරේ කාර්යභාරය තමයි පවන් සලන එක. තලට පේනවා ඇති ස්ක්‍රීන් එකේ මේ වගේ හැමතිස්සෙම අපි මේ උපකරණී කාර්යභාරය අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕන. So my dear children and my dear followers, now we'll look into the distinctive features of folk dance. Folk dance is very simple. Simple costume, simple melody and simple steps. You don't have to have a big knowledge about dancing to perform a folk dance because it's very easy to catch. And the other point is folk dance is a group activity. Normally we don't perform folk dance individual. It's a group activity. And whereas Sri Lankan folk dance, always there's a kavya. We always dance to a kavya. And the important thing is use of the equipment. As I said in the first lesson about the winnowing fan, to show the use of the equipment is very important in Sri Lankan folk dance. For the pot dance, we use pot. So we have to show the use of the pot. Like we are taking water, like this. And if we do a pulu dance, like winnowing fan dance, we have to show the use of the winnowing fan. If we take chamar, like whisk dance, we have to show the use of the whisk. Now I will show you a simple dance that with the use of the equipment that we use for the paddy dance. Varam vara ira sand devi atin vara varam vara nikha devi atin vara varam vara sakra mahabahu atin vara varam goya
කැපුමට දේවි ආතින්වරා. එහෙමනම් දුවේ පුතේ තවත් දවසක මේ වගේ තවත් පාඩමකින් මම ඔයගලන්ට එකතු වෙනවා. So my dear children and followers, I will see you all on another day from another lesson. Till that, thank you. Ayubowan.